අප සියලු දෙනාම ගමන් කරන්නේ සංසාර ගමනකයි. එනම් ඉපතමින් මැරමින් උපතකින් උපතකට කර්මානුරූපව යන්නා වූ ගමනකයි. මේ ජීවිතේ අප මේ යන විට රැස් වී ඇති කර්ම අතුරින් මීළඟට ඉදිරිපත් වන කර්මයට අනුව උපතක් කරා ගමන් කරනු ලබනවා. කුමන ආගමකට, ජාතියකට, ගෝත්‍රයකට, කුලයකට අයත්වත් අපි සියලු දෙනාටම මුහුණ දෙන්නට සිදුවන සත්‍යයයි. අපගේ ජීවිතවල පවතින මෙම ස්වභාවය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගනිමින් එම භයානක ඉරණමින් අත්මිදනා මාවත නියමාකාරයෙන් පෙන්වා දෙන්නේ ඉතා දුර්ලභව මේ ලෝකයට පහළ වන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් පමණයි.